Hi everyone, ඉතින් කොහොමද? මං ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලත් එක්ක මම ගොඩ කාලෙකින් තමයි එන්නේ වීඩියෝ එකක් අරගෙන. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ pimple routine එක. ඉතින් මගේ pimple routine එක කිව්වොත් එහෙම ලොකු routine එකක් නෙමෙයි මේක. සාමාන්‍යයෙන් මගේ මේ ළඟකට ඉඳලා පිම්පල්ස් ගොඩාක් වැඩි වෙන්න ගත්තා. ඔයාලට පේනවා ඇති තාමත් මගේ මූණේ පිම්පල්ස් තියෙනවා. ඒ වගේම පැච් තියෙනවා. ඉතින් මම ඒකට කරන්න ගත්ත පිම්පල් රුටින් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් අද මම හිතනවා ඔයාලට මේකෙන් ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම කියලා දෙන රුටින් එකෙන්. මම ඇත්තටම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්. එතකොට ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ගොඩාක් පිම්පල්ස් එන්නේ සාමාන්‍යයෙන් එකක් දෙකක් තමයි එන්නේ. හැබැයි ඔයිල් ගතිය මූණට වැඩි වෙනකොට මේකප් එකක් එහෙම වුණාත් දානකොට ඒක නිකන් අර ඇලෙනවා වගේ ඒක හරිම අමාරුයි. ඔයිලි ස්කින් අය ගොඩාක් දන්නවා ඒක. ඒ නිසා ඒකට කරන්නේ ෆවුන්ඩේෂන් එකක්. ඒ ෆවුන්ඩේෂන් ස්ටික් එකක් තමයි ගොඩක් අය යූස් කරන්නේ. එතකොට මේකප් පවුඩර් කරනවා මූණ ගොඩක්. එතකොටත් අපිට ඒක හැමතිස්සෙම කරන්න අමාරුයිනේ. ඉතින් මම මේකට ඇත්තටම සොලියුෂන් එකක් විදියට ඔයිල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හෙව්වා. එතකොට මට හම්බුණා පොඩි සෝප් එකක්. ඇත්තටම මේකෙන් පිම්පල්ස් වලට විතරක් නෙමෙයි ඔයිල් කන්ට්‍රෝල් වලට විතරක් නෙමෙයි ගොඩාක් බෙනිෆිට්ස් තියෙන සෝප් එකක්. ඉතින් බ්‍රයිට් කරන්න පුළුවන් අපේ ස්කින් එක. ඒ දේවල් ඇතුළු ගොඩාක් දේවල් තියෙනවා මේ සෝප් එකෙන්. ඉතින් මම ඕක ගත්තා ළමයි. මම ඕක ගැන රිවිව් එකක් පස්සේ ගේන්න. මේ පිම්පල් එක ඇති වෙච්ච හේතුවට තමයි මම ඔය කියන්නේ. ඉතින් සෝප් එක අරගෙන මම සති දෙකක් විතර යූස් කරනකොට හිතා ගන්න බැරි විදියට කුරුලා එන්න ගත්තා. ඇත්තටම මගේ එච්චර කුරුලා තිබුණේ නැහැ. උඩරිම මට පීරියඩ්ස් ලඟ වෙනකොට එනවා කුරුලා දෙක තුනක්. ඉතුරු ටික මට ඉන්නෙම එකක් දෙකක් වගේ. මෙච්චර එන්නේ නැහැ. මගේ පිම්පල් මෙච්චරම එන්නේ නැහැ. ඉතින් මට මේක දැන් හරිම හිසරදයක්. මට දැන් මේක රිදෙනවනේ. අර මේ සුදු පාට වගේ වෙනකොට පිම්පල් මාර විදියට රිදෙනවා. ඔයාලටත් එහෙම ගැටලු ඇති. ඉතින් මම මේක දැන් දවසම කල්පනා කරලා මේක ආවා ගන්නේ කොහොමද කියලා. මොකද පිම්පල් එකක් ආවම මට ඉන්න බෑ අමාරුයි. ඔයිලි ස්කින් තියෙන අය ගොඩාක් දන්නවා. ඉතින් මම මේකට හිතුවා ඒ කියන්නේ කඩින් ප්‍රොඩක්ට් එකක් කරගන්නවට වඩා ගෙදරදිම හෝම්මේඩ් ප්‍රොඩක්ට් එකක් හදාගන්න එක හොඳයි කියලා. ඉතින් මම මේකට ඇත්තටම මම ඉස්සර ඔයගොල්ලන්ට පැක් කියලා දීලා තිනවා කස්තුරිකා, එතකොට කෝපි කුඩු, එතකොට ඉවෙන් කරන ප්‍රොඩක්ට් මම කරලා ඒවැ රිසල්ට් දැකලා තියෙනවනේ. ඉතින් ඒවැයෙන් වෙන්නේ බ්‍රයිට් කරන එක කස්තුරිකා හොඳයි. නමුත් මම හිතුවා වෙන මොනා හරි දෙයකින් මේකට රූටින් එකක් හදාගන්න ඕනේ. ඒක මම කරලා බලන්න ඕනේ කියලා මම YouTube සර්ච් කරා ඇත්තටම. කවුරු මොනවාද ඔයිලි ස්කින් වලට තියෙන හොඳ ප්‍රොඩක්ට් හෝම්මේඩ් කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේකට ගත්තේ ඇත්තටම පොඩි අමුද්‍රව්‍යයක්. ඉතින් මට නම් ගොඩාක් රිසල්ට් තියෙනවා. මීට වඩා මගේ කුරුල්ලා තිබ්බා. අනික මේ මම ඇඟට මේ බොන දෙයක් තියෙනවා. ඒ කියන්නේ කුරුලාවක් එනකොට සහ ඇවිල්ලා දවස් දෙකක් වගේ යනකොට අර පිම්පල් එක පොඩ්ඩක් මං එන්න දෙනවා. මොකද ඒක නැවැත්තුවත් ඒක වෙන කොහෙන් හරි එනවනේ. අනිවාර්යෙන් ඉතින් මම ඒක චුට්ටක් එන්න දීලා තමයි ඒකට කරන්න පුළුවන් උපරිම සත්කාර කරන්නේ. ඒක යවා ගන්න. ඉතින් මම මේකට ඇත්තටම ගත්තේ මේ හැමෝටම හොයාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. බය වෙන්න එපා. මම මේකට ගත්ත ඇත්තටම කොහොඹ කියන්නේ ළමයි සාමාන්‍ය විස බීජ නාශකයක්. එතකොට හැමෝටම හොයාගන්න පුළුවන් දෙයක්. සමහර තැන්වල තියෙනවා පේජස් වල කොහොඹ කුඩු ඒ වගේ සමහර දරස් වල එහෙම තියෙනවා ගන්න. ඉතින් මම කරේ ඇත්තටම මේ වත්තේ තියෙනවා කොහොඹ ගහක්. ඒකෙන් තමයි මම නම් හදාගත්තේ. එතකොට මම හදාගත්තේ ඇත්තටම පැක් එකක් සහ ස්ප්‍රේ එකක් සහ සීරම් එකක් ආකාරයෙන් මම හදාගත්තා. මේ ඒ
කියන්නේ නිරාට නිදා ගන්න කලින් චුට්ටක් ඇප්ලයි කරන්න කුරුල්ලා තියෙන තැන්වලට විතරක්. ඉතින් ඔහොම තමයි මම මගේ මේ රූටින් එක හදාගත්තේ. මම උදේම නැගිට්ට ගමන් ඒකේ ස්ප්‍රේ එකෙන් චුට්ටක් අරන් මූණේ කුරුල්ලා තියෙන තැන් වලට ගහලා අපි තේබීලා ඒ ඔක්කොම කරනකල් ඒක ඇප්ලයි වෙනවනේ. එතකොට අපි උදේ මූණ හොදන්න කලින් ඒක ටක් ගාලා ඇප්ලයි වෙලා අපිට ඒකේ රිසල්ට් එක ඒ වෙලාවෙම ගන්න පුළුවන්. මොකද මූණේ හොදනකොට තේරෙනවා අර තියෙන පිම්පල් එක උඩ චුට්ටක් හරි මැකිලා වගේ තියෙනවා. ඊට පස්සේ දවල්ට මම කරේ මගේ පැක් එක ගාන එක. මොකද ඒක හදාගන්න නම් අර මං කියනවා වගේ ඇලෝවේරා සහ කඩල පිටි ඕනේ. මං පැක් එකක් විදියට ගත්තේ කඩල පිටි දාගත්තා. කොහොඹ වෝටර් එකට. ඒ කියන්නේ කොහොඹ මම ග්‍රයින්ඩර් එකේ මේ මුලින්ම කොළ ටික දාලා මේ ඒක හොඳටම මේ බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ තමයි මම පොඩි රෙදි කෑල්ලක් හරි පෙරණ එකක් හරි මම පෙරණ එකක් ගත්තේ. පෙරණ එකක් අරගෙන මම මේක හොඳට ඉස්ම ටික ගන්නවා කොහොඹ කොළවල තියෙන. ඒක එතකොට අර ඩියාරු වගේ පේස්ට් එකක් එනවා. ඒ ඩියාරු වගේ පේස්ට් එකට තමයි මම කඩල පිටි සහ ඇලෝවෙරා දාගෙන මේකට ඇලෝවෙරා දාගන්න ගමන් මොයිස්චරයිසර් ගතියක් එන්න. මොකද කොහොඹ කියන්නේ හරිම දැවිල්ල සත්කාරයක්. එතකොට ඒ සත්කාරේ පොඩ්ඩක් මකා ගන්න දැවිල්ල ගතිය මකා ගන්න තමයි මම කඩල පිටි සහ ඇලෝවෙරා ගත්තේ. ඉතින් මේක පැක් එකක් විදියට මම දවල් වරුවේ ගානවා. එතකොට රෑට මම ගාන්නේ මගේ සීරම් එකක් විදියට හදාගන්නකොට මම ගත්තේ ඇලෝවෙරා සහ කොහොඹ යුෂ චුට්ටක්. එතකොට ඒ ටික දාලා හොඳට කලවම් කරලා තමයි මම සීරම් එකට ගත්තේ. ඉතින් ඔයාලට මම මේ ටික පෙන්නන්නම්. හැබැයි මම දැන් ඒක ඇප්ලයි කරන්නේ නැහැ. මොකද මම ඇප්ලයි කරලා වොෂ් කරලා ඉන්නේ. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්නම්. මම හදාගෙන තියෙන විදිය සහ ඒක මම මෙතනින් ලියන්නම් කොහොමද ඒක මේ හදාගන්නේ කියලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිත් එක තව දෙයක් මතක් කරන්න ඕනේ. මම මගේ කියලා හෙයාර් ඔයිල් එකක් හදනවා. ඉතින් ඒක මම මේ වීඩියෝ එකේ ඇඩ් කරන්නම්. මට ඔයගොල්ලෝ WhatsApp message එකක් දාන්න ඔයිල් එක ඕන කට්ටිය. ඉතින් ඒක රෝස්මෙරි වලින් හදන්නේ. එතකොට අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් මම දාලා තියෙනවා. තව විශේෂ ඉන්ග්‍රීඩියන්ට්ස් මම දානවා. ඒවා මම ඔයිල් එකේ ලියලා නැහැ. හැබැයි කොණ්ඩේ අනිවාර්යෙන්ම වැවෙනවා. සහ කොණ්ඩේ ඝනකම් වෙනවා. ඒ දේවල් ඔක්කොම මම ඕගොල්ලන්ට රිසල්ට් පෙන්නන්නම්. ඇත්තටම මගේ කොණ්ඩේ මම කලින් කලර් කරලා තිබ්බේ. එතකොට ඒ තිබ්බ ගතියයි මගේ කලින් වීඩියෝස් බලන්න ඔයාලා. මම ඒක රිකවරි කරගත්තේ ඒ දේවල් යූස් කරලා. එතකොට මට රිසල්ට් තියෙන නිසා මම ඔයාලටත් ඒක හදලා දෙනවා. ලොකු මිලක් නෙමෙයි, සාධාරණ මිලක්. හැමෝටම ගන්න පුළුවන් මිලකට ඒක තියෙන්නේ. මොකද දැන් කාලේ බඩු ගණන්, ඒ කියන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගණන්, ඒ ගණන් අනුව සහ උපරිම සාධාරණ මිලකට තමයි මම මේ ඔයිල් එක ඔයගොල්ලෝ අතට දෙන්නේ. සහ ඩෙලිවරි ගාස්තුවත් සමග. ඉතින් මම කියන්නේ ඔයාලට මගේ හෙයාර් ඔයිල් එක අරන් බලන්න. මේකේ රිසල්ට් ඔයගොල්ලන්ට ඇත්තටම පුදුම වෙයි. මාසයක් හෝ මාස දෙකක් යනකොට. මොකද මේක හෝම් මේඩ් ඔයිල් එකක්. එතකොට මේකට කිසිම කෙමිකල් එකක් මම දාලා නැහැ. ඒක තමයි ලොකුම දේ. මම කිසිම කෙමිකල් එකක් දාලා නැහැ. මොකද මම ගොඩාක් මගේ වීඩියෝස් වලත් කියන්නේ හෝම් මේඩ් අයිටම්ස්. ඉතින් මම ඔයාලගේ හෙයාර් එක ගැන වග කියනවා. මොකද මේක මගේ කොණ්ඩේට රිසල්ට් එක දුන්න ඔයිල් එකක්. ඉතින් ඔයාලට ඕන නම් මගෙන් පර්චේස් කරන්න පුළුවන් දැන් ඔයිල් එක. ඉතින් ඔයාලට ඒක ආදරෙන් මතක් කරනවා මම. ඉතින් මෙහිම තමයි මම මගේ රූටින් එක හදාගන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මම හදාගත්ත රූටින් පැක් එක සහ සීරම් එක සහ ස්ප්‍රේ එක. චුට්ටක් ඉන්න විනාඩියක්. මම මේක හදාගත්තේ මගේ මූණට විතරයි. එතකොට මේ තියෙන්නේ මම මේක යෝගට් කප් එකකට දාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති කොළ පාට වගේ ඩොට් ඩොට් තියෙන එක. මම ඇත්තටම කොහොඹ කොළ චුට්ටකුත් දාගත්තා. රෙන්ඩර් කරගත්තු. එතකොට ගොඩාක් රිසල්ට් තියෙනවා. මේ තියෙන්නේ ඒ පැක් එක. එතකොට මේක මුණට ඇප්ලයි කරලා
ඔයාලට පේනවා ඇති කොළ පාටට තියෙනවා. ඇත්තටම මේක ලස්සනයි. ඒ වගේම තමයි රිසාටුත් ඒ වගේමයි. හැබැයි මේක ගන්න ඕනේ සතියට 3 පාරක්වත් ගන්න. මොකද රිසාට් එකක් ගන්න ඕන නම් ඒක එක දිගට පාවිච්චි කරන්න එපා. සාමාන්‍යයෙන් දවසක් කර දවසක් ගන්න. ඒක තමයි ලොකුම දේ. මොකද කොහොඹ කියන්නේ ලොකු ඉස බීජනාශකයක්. ඉතින් මේක රිසාට් තියෙනවා. බොරු නෙමෙයි. ඇත්ත තමයි මම මේ කියන්නේ. මොකද මම වීඩියෝ එකකට මේ කරන නිසා. සහ මේ තියෙන්නේ මගේ සීරම් එක. මේක තමයි මම රාට ඇප්ලයි කරන්නේ. ඉතින් ඔයාලට පේනවා මම ගොඩාක් මේකට මේ ඇලෝවෙරා දාගෙන තියෙන්නේ. හැබැයි මේකේ ජුෂත් එක්ක මේක චොට්ටක් දියාරු වගේ තියෙනවා. හැබැයි මේක ඇප්ලයි කරනකොට ඒක ගතිය අයින් වෙලා යනවා. මම ඔයාලට පෙන්නන්නම් ඕපන් කරලා. මේ තියෙන්නේ මේ මම හදාගත්ත මේ ඇලෝවෙරා මේ සීරම් එක වගේ මේ කොහොඹ මේ දාලා කරලා තියෙන්නේ. මේක හදාගන්න හරිම ලේසියි. ඔයාලට මාර ඉක්මනට හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති මේ යටට බහලා තියෙනවා කොහොඹ යුෂ ටික. ස්ප්‍රේ එකට නම් මම වෝටර් ටිකක් ඇඩ් කරගත්තා. මොකද ඒ තරම් දැවිල්ලයි මේක. නිසා මම ස්ප්‍රේ එකට වෝටර් ටිකක් ඇඩ් කරගත්තා. ඔයාලට පේනවා ඇති මේ තියන්නේ ස්ප්‍රේ එක. මම මේක ඇත්තටම සතියකට හදාගත්තා. මොකද ඒ තරම් මේ සතියකට කියන්නේ මම ගාන වෙලාවට සහ මතක් වෙන වෙලාවට මම ගානවා ගිහිල්ලා මේක ෆ්‍රිජ් එකේ තියාගන්න. මේ තුනම ෆ්‍රිජ් එකේ තියාගන්න. මොකද කොහොඹ කියන්නේ ස්වභාවික දෙයක්. ඒකට ඒක ඉක්මනටම මේ කල්ලියුත් වෙන්න බලනවා. ඒක නිසා මේ ඔයාලා මේක ෆ්‍රිජ් එකේ තියාගන්න. නැත්තම් ඔයගොල්ලෝ ඒ වෙලාවට හදාගන්න උනත් පුළුවන්. මේක පොඩි දෙයක් තියෙන්නේ. මේක නිසා බය වෙන්න එපා. ෆ්‍රිජ් එක ගන්න නැති අය සාමාන්‍ය සිසිලද දවස් 2-3ක් තියාගන්න පුළුවන්. එතනින් එහානම් තියාගන්න බෑ. මොකද මේ කොහොඹනේ මේ මේක ඇතම හරිම සුවඳයි. සුවඳ උනාට හරිම සැරයි. ඒක නිසා තමයි මම කඩලා පිටි දාගත්තේ සහ ඇලෝවෙරා දාගත්තේ පැක් එකට. ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න මේ තුනම. මම කියන්නේ නම් අර විදිහට රූටින් එක හදාගන්න. උදේ වරුවේ ස්ප්‍රේ එක ඔයගොල්ලෝ කිරි බොන්න සහ ඔයගොල්ලෝ මූණ හොදන්න කලින් උදේම නැගිට ගමන්ම මූණ හොදනවා නම් කමන්නේ. මූණ හොදලා ඒකත් හොඳයි. මූණ හොදලා ඇප්ලයි කරගන්න. මොකද අර කුණු යන්නනේ මේක කරන්නේ. මම නම් කරන්නේ උදේ නැගිට්ටම ගමන් එක ගා ගන්නවා සහ ඔයාලා අපිට තේ හදන ටයිම් එකේ මේක ඇප්ලයි වෙලා ඒක මූණ හොදන්න කලින් මේක ඇප්ලයි වෙලා එතකොට මූණ හොදනකොට ඒක යවන්න පුළුවන්. ඊළඟට දවල් වරුවේ මම පැක් එක ගන්නවා අනිවාර්යෙන් නාන්න කලින්. එතකොට පැක් එක ගන්න කලින් මම හොඳට අර මූණ හොදලානේ තියෙන්නේ. එතකොට චුට්ටක් ක්ලෙන්සර් ටිකක් යූස් කරලා තමයි මම පැක් එක නම් ගන්නෙ. පැක් එක ගාලා රෑ වරුවේ මම හොඳට වොච් එකක් දාලා නිදා ගන්න කලින් තමයි සීරම් එක ඇප්ලයි කරන්නේ. මොකද කිසිම ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. අපිට ඒක නිදා ගන්නකොට ගෑවා කියලා. ඔයාලට පුළුවන් ඒක ගාගෙන නිදා ගන්න. මේ මොකද ඇලෝවෙරා දාලා තියෙන නිසා හැමදාම නෙමෙයි දවස් 3ක් 4ක් වගේ සතියට කරන්න. ඔයාලට රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඇත්තටම මගේ තියෙන්නේ තිබ්බට වඩා පොඩි ප්‍රමාණයක් අනිත් එක. මම ඔයාලට කිව්වනේ මම බොන දෙයක් හදාගන්නවා කියලා. සුදු ලූණු කියන්නේ ඇත්තටම අපේ ඇඟේ විෂ බීජ හරණය කරන්න පුළුවන් ලොකු ඉන්ග්‍රීඩියන්ට්ස් එකක්. ඇත්තටම බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ YouTube සර්ච් කරලා බලන්න. සුදු ලූණු වලින් මාර විදියට අපේ ඇඟට මේ හොඳ ප්‍රතිලාභ තියෙනවා. ඉතින් ඔයාලා බලන්න ඒ දේවල් සර්ච් කරලා මොකද මම ඒ දේවල් ගැන කියන්න යන්නේ නැහැ. මේ වීඩියෝ එකේ පිම්පල් රූටින් එක නිසා මම මේ කියන්නේ වතුර ටිකකට දෙහි ටිකක් ඇඩ් කරලා සුදු ලූණු ග්‍රේට් කරන්න. චූටියට ග්‍රේට් කරලා දාලා මේ රෑට බොන්න අනිවාර්යෙන් කාලා ඉවර වෙලා වොෂ්රූම් ඒවා ගිහිල්ලා එහෙම මොකම කරලා නිදාගන්න කලින් මේක බොන්න. මොකද උදේට ඔයාලට තේරෙයි මාර ඉෆෙක්ට්නස් එකක් මූණේ. අනිවාර්යෙන් පිම්පල් තියෙන තරම් රෑට මාක් කරන් මෙතන පිම්පල් එක තිබ්බා. උදේ වෙනකොට ඒක කොච්චර අඩු වෙලාද කියලා ඔයාලටම තේරෙයි. ඒක කරලා බලන්න. එක ඩ්‍රින්ක් එකක්. එතකොට මේක තමයි මගේ රූටින් එක. මම මේ කියලා දුන්නේ මගේ රූටින් එක සහ මම රෑට බොනවා අනිවාර්යෙන්ම සතියේ දවස් 2යි සුදු ලූණු සහ දෙහි සහ ලෙමන් උනත් දාගන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම මම කරන්නේ පිම්පල් එකක් තිබ්බොත් විතරයි. එතනින් එහා මම ඒ දේවල් කරන්න යන්නේ නැහැ. මේක මගේ පිම්පල් රූටින් එක.
ඉතින් මේක ලස්සනට ඉන්න සහ හෝම්මේඩ් ක්‍රම පාවිච්චි කරන ගැහැණු ළමයිට මම ගෙනාපු පොඩි ට්‍රීට්මන්ට් එකක්. ඉතින් කරලා බලන්න. ඔයාලා දැක්කම ඔයාලටම හිතෙයි මේක ඇත්තටම හොඳ රිසල්ට් එකක්. හැබැයි මං කියනවා මේක සතියෙන් දෙකෙන් නෙමෙයි ටික දවසක් යයි අඩු වෙන්න. ඒ වගේම ඔයාලට කියන්න ඕනි මේක යූස් කරනකොට තමන්ගේ කොට්ට සහ ඇඳ ඇතිරිලි හොඳට වොෂ් කරන්න සතියකට එකපාරක්වත්. මොකද කුරුල්ලා එන්න තව හේතුවක්. අනිත් එක ඔයාලා මේ මම පොඩි ටිප් එකක් කියන්නම්. මේක මමත් දැක්ක ටිප් එකක්. කවුද මන් දන්නේ ස්ක්‍රීන්ෂොට් එක දාලා තිනවා. ඒක ඇත්තටම අපිට වටිනවා. මමත් ඔයගොල්ලන්ට දැක්ක නිසා පොඩි ටිප් එකක් විදිහට කියන්නම්. අපි බෙඩ්ෂීට් එක පුරවනවනේ. ඒ පුරවනකොට අපේ මූණ තියෙන පැත්ත සහ කකුල තියෙන පැත්ත මාක් කරගන්න. මොකද කකුල තියෙන පැත්තත් අපි අනිත් පැත්තට පෙරළුවොත් ඒකේ තියෙන විස බීජත් අපේ මූණේ ගෑවෙනවා. ඒක නිසා මූණ තියෙන පැත්තට පොඩි ගැටයක් වගේ හරි දාගෙන ඒක මාක් කරගන්න. ඒක ඒ පැත්ත තමයි අපි මූණට පොරවන්නේ කියලා. මොකද ඒක ගොඩාක් ලොකු මේ අපිට වැදගත් කරුණක්. ඒක මම දැක්ක නිසායි ඔයාලට කියන්නේ. ඒක අපිට මග හැරෙන දෙයක්. ඇත්තටම කකුලේ තියෙන විස බීජ මුණට ආවා කියන්නේ කොහොමත්ම අපිට පිම්පල්ස් එන එක නවත්ත ගන්න අමාරුයි. මේ වගේ ටිප්ස් දැක්කොත් මං කියන්නම්. මම මේ දැක්කේ දවස් 2කට 3කට විතර කලින්. ඒක නම් මං කරන්න අරගත්තේ නෑ තාම. ඉතින් මම වොෂ් කරලා ඔක්කොම කරලා ඊළඟ සතියේ ඉඳන් මේ ඔක්කොම කරන්න ගන්නවා. මොකද පිම්පල් එකක් ආවම තියෙන අමාරුව කියා ගන්න බෑ. අනික මේකප් දාන අයටත් ඒක ගොඩාක් වටින දෙයක්. මම හිතනවා ඔයාලා මගේ අද වීඩියෝ එකෙන් ලොකු දෙයක් ඔයගොල්ලගේ ජීවිතේට ගත්ත කියලා. අනිත් එක තමයි මගේ හෑ ඔයිල් එක මම ඔයාලට ගන්න කියන්නේ මේ කිසිම දෙයක් බලාපොරොත්තු නෙමෙයි. මට ඕනේ මං වගේ හෑ එකේ ඩැමේජ් තියෙන සහ හෑ එක ලෝන් කරගන්න කැමති ගෑල් ළමයිට සහ පිරිමි ළමයිට උනත් මේක ගන්න පුළුවන්. මේ ප්‍රශ්න වලින් ඉන්න ගෑල් ළමයිට මේ පොඩි මොකද ඒකට කියන්නේ පොඩි හෙල්ප් එකක් වෙන්න තමයි මම මේ දේ කරන්නේ. නැත්නම් මෙහෙම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම. ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න කියලා මතක් කරන ගමන් මගේ YouTube වීඩියෝ එක බලන් හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් thanks for watching my video. Bye.